දැන් ඔයා ඔය දාන්නේ අර වතුරනේ දියරේ. හායි අද බලන්න ඕනේ පල්ප් එක කොහොමද තියෙන්නේ කියලා අපේ කොම්පොස්ට් පෝර එක මේ තියෙන්නේ හදාගත්ත පල්ප් එක දවසක් දෙකක් වගේ තියලා තමයි මෙහෙම එන්නේ අර තියන තමයි වැඩියෙන් එන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා දැන් මේක ඔයගොල්ලන්ට කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන් දැන් වතුර ටික මේ අර පල්ප් එක දාන්නයි හදන්නේ පෝර එක ඒක කොහොමද මේ කරලා තියන්නේ ඒක කරලා තියෙන්නේ දැන් ඔක්කොම එළවලු කපපු ඒවා ඔක්කොම දාලා දවස් 3ක් විතර අපි තිබ්බනේ. ඔව් ඔක්කොම වතුරත් ටිකක් දාලා වතුරත් ලීටර් එකක් විතර දාලා ඊට පස්සේ දවස් 3ක් විතර තිබ්බනේ අපි අද ගත්ත එළියට. හාල් හොදපු වතුරත් දැම්මා. ඔව් ඒ ඔක්කොම ටික දැම්මනේ අද ලීටර් දෙකක් දැම්මනේ අද ලීටර් දෙකක් දාලා වතුර හොඳට ඒක කවලම් කරගන්න. අර පොතු ටික කලින් ගස් වලට දැම්මා. තියෙන්නේ හොඳ පෝර එකක් මේ කොළේ මේ මල් ගහට එහෙම අපි ගාඩ කියන්නේ ඕක දානවා නම් අපි සතියකට සැරයක් හරි එළවලු විසික් කරන ඒවා එකතු කරලා ඒකට හරි දාලා වතුර ටිකක් දාලා දවස් දෙක තුනක් තියලා හතරවෙනි දවසේ වතුර ලීටර් දෙකක් විතර දාලා කවලම් කරලා අපිට අවශ්‍ය ගස් වලට දාන්න තියෙන්නේ. ගෙදර තියෙන වලට අර මේ පෝර නැති ඒවලට ඒ වගේ හොඳට ගස් හැදෙනවා. දැන් මම අර මේ එළවලු පල්ප් එක පල්ප් වෙලා තිබ්බපුවා මේ වැවෙන්නේ නැති මේ ගස් ඔක්කොටම දැම්මා වම්බටු ගස් වලටයි මේ අර තිබ්බ විදිහට ඒ වෙලේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා මේ කොමාරිකා පළේට චුට්ටක් දැම්මා අර තියෙන විදිහට මේ අපේ පිටිපස්සේ අර කරපිංචා ගස් වලට දැම්මා මේ මෙතන ගහේ දාලා තියෙනවා මේ මෙහෙම දැම්මා දැන් වතුර එක ගෙනාවා ඒක දානවා අම්ම මේක පොඩක් අල්ලගෙන දැන් ඔයා ඔය දාන්නේ අර වතුරනේ දියරේ. මේ අර පොර වතුර ටික දාන්න අර කොම්පොස්ට් පල්ප් එකටත් එක්ක මේ ඒ වතුර ටික තමයි දාන්නේ ගෙදර හදපුවා කඩේ කිසි දෙයක් ගත්තේ නෑනේ ගෙදර ඉතුරු වෙච්ච වලින් ගන්නේ මේක මේ මම කරන දේ ඊයා චීයා එහෙම නෙමෙයි අප්‍රසන්නයි ඊක්ක එහෙම නෙමෙයි තමන්ගේ දේ දාන්න කිසිම ලැජ්ජාවක් වෙන්න ඕනේ නැහැ ගෙදර දේනේ පරිසරයට ආදරය කරන අය වෙන්න ඕනේ නැති මොකද එළවලු ගහක් තියෙනවා නම් එකක් හරි ගහක් තියෙනවා නම් ගොඩක් වටිනවා ඉතින් මෙන්න මෙහෙමයි දාන්නේ හැම ගහකටම මේ වතුර ටික නම් දාන්න බොහොම පල්ප් එක මදි වුණා. අර මල් ටික දාන්නේ මේ අපේ පැලෙන්නේ නැති ගස් වලට මේ දාන්නේ. අපේ නාරංගහට දානවා. නාරංගහට ටිකක් දැන් නාරංගහට ඕනේ නාරංගහේ හොඳට පළදාව තියෙනවනේ. වම්බටු ගහට දාන්න ඕනේ ගොඩක් දවසකින් ඒක දැන් හැදුවට පස්සේ මේ චුට්ටක් ඉතුරු වෙච්ච ඒවා මේ පල්ප් එකේ මොකටද මේක දාන්නේ වම්බටු ගහට දාන්න මේ අපේ රම්මේ මොලේ ගහ ඇම්බරෙල්ලා ගහ පන්දින දෑග්ගක් විතර. ඔව් අම්මට හම්බුනේ බර්ත්ඩේ ගිෆ්ට් එක. ලොකු කරපිංච ගහට අමතරව තව මෙතන කරපිංච ගහක් හැදෙනවා. ලම්පේ කරපිංචා ඔක්කොම මවාගෙන තියෙන්නේ. මේකට දාන්න. ඔව් මට පේන්නේ හදිස්සියකට ගෙදර මේ තියෙන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් මේවා. මේක ඉතින් පැලසමාන් කරන අය දන්න නැති අර මං ගෙදර ඉන්න නිසා මට හිතුණ වෙලාවේ මම මේක කරේ මේක මෙහෙන්නම දානවා බලමු ප්‍රතිඵල කොහොම වෙයිද කියලා දවස් 3-4කින් හොඳට එනවා ප්‍රතිඵල. කවදා වෙයිද? ඔව්. මගේ අර සුදු මල් ගහට දාන්න බැරි වුණා. මන් දැම්ම කලින්. දැම්මද? එහෙනම් කමන්නේ මොකද ඒක මම මේ
පූජා කරන පිච්ච මල් ගහ. ඉතින් අද vlog එක ඕකයි. ඔන්න ඕකයි simple vlog එකක්. vlog එක end කරනවා. thank you මගේ vlog එක බලපු හැමෝටම. ගොඩක් ස්තුතියි. මට YouTube එකෙන් කමෙන්ට් කරන subscribe කරන හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම thank you. ජය වේවා.